ආයිබෝන් හැමෝටම අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් මේ vlog එකකින් පෙන්වන්න හදන්නේ ජපාන් වල තියෙන ලස්සන ඉලුමිනේෂන් ෂෝ එකක්. මේක මාර ලස්සනයි. මේ ගැන තමයි අද වීඩියෝ කරගෙන ඉන්නේ. ලස්සන දේවල් තියෙනවා මේක ඇතුලේ. ටිකටම මේ වීඩියෝ එක බලන්න. ලයිට්ස් විතරක් මම හිතන්නේ මිලියන ගණනක් මෙතන තියෙනවා. ගණන් කරලා කියන්න බැරි තරම් මාර ලයිට්ස් ගොඩක් එක විදිහේ নানা ප්‍රකාර ලයිට්ස් නේ. ඉතින් මම ඈත view එක ඔයාලට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් අඩි 100 150 කට ලොකු වෝල් එකක් හදලා තියෙනවා. මේ ඔයාලට පේන view එක මේක තමයි සම්පූර්ණ විදිහට මම zoom කරලා දෙන්න ඕනේ. ඒත් අනිකර බල්බ් වලින් ඉස්සලා තියෙන්නේ. ඉතින් මේකේ ෂෝ තුනක් තියෙනවා. ඒ ෂෝ තුන ගැන තමයි මේ දාලා දෙන්නේ. ඊළඟ ෂෝ එක පටන් ගන්න වෙලාව තව විනාඩි 5යි තප්පර 21. ඩයමන්ඩ් ගොඩක් ඇතුලේ මම ඉන්නේ. ඩයමන්ඩ් වර්ල්ඩ් එකක්. ඉතින් මේ ඩයමන්ඩ් වර්ල්ඩ් එක ඇතුලේ ලස්සනට හැමදේම ප්ලෑන් කරලා තියෙනවා. තරු යායක් වගේ. ඉතින් තරු පිළිලා හැමතැනම ලොකු ඩ්‍රැගන් කෙනෙක් ඉන්නවා. ඩයමන්ඩ් තියෙනවා. තරු තියෙනවා. මම ඔක්කොම පෙන්නනවා. වෙනස් දේ ආකෘති ගොඩක්. මේ නිකන් කොහොමද කියන්නේ? අමුතුලෝකයක්. මම මේක ෂෝ තුනක් තියෙනවා කියලා. I think එකක් තමයි lights and sound show එක. දෙවෙනි ෂෝ එක තමයි dragon show එක. dragon show එක පටන් ගන්න තියෙනන් අර පැත්තේ. ඒතකොට තුන්වෙනි ෂෝ එක තමයි මේක තියෙනවා සබම්බෝල, ඒතකොට smoke, laser machine වලින් laser show එකක් තියෙනවා. මේක තමයි තුන්වෙනි ෂෝ එක. මෙන්න dragon තමයි ටික නරමුල්ලට ගන්න තියෙනවා. ලයිට් සවුන්ඩ් ෂෝ එකට අමතරව මේ මට පිටිපස්සෙන් තියෙන වෝල් එකේ එක අඩි ගානක් තියෙනවා. ඒ වෝල් එකේ වෙනම ෂෝ එකක් යනවා. ඊට අමතරව මෙන්න මෙයාත් තියෙන වෝල් එකේ ෂෝ එකක් යනවා. දැන් ලේසර් ෂෝ එකක් පටන් ගන්න හදන්නේ. ඒකෙන් සම්පූර්ණයෙන්ම කලවර වුණා. අපි දැන් බලමු මේ ලේසර් ෂෝ එක.